එතකොට කොල්ල කැවුමුත් හදනවද? ඔව් අත්තම්ම හදනවා කිව්වා. කැවිලි ගොඩයිනේ. මේ පාර අවුරුද්ද අපිට සරුයි. පිටිකොටලා මෙහි හැරෙද්දි කොන්ද ඇවිලිලා. අම්මේ. එතකොට කවුද කොල්ල කැවුම් හදන්නේ? අත්තම්මම තමයි. මේකෙන් අත්තම්මට ඉක්මනට හොඳ වෙනවා. අපේ ගෙදර නම් මේ පාර අවුරුදු නෑ වගේ. ඒ කියන්නේ අවුරුද්ද හැමෝටම සරු නැද්දත් අම්මේ? නෑ අවුරුද්ද හැමෝටම එකයි පුතේ. ඇයි අයිෂාගේ අම්මා පායාසම් හදනවා කිව්වනේ. අම්මට ඔළුවේ කැක්කුමක් ඇවිල්ලානේ. ඔක්කොම ඕඩර්ස් දෙන්න බැරි වෙයිලු. අයිෂා ඊශ්වරි මොකද අසනීපෙන් වගේ? මේ ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා සාරා. එන්නකෝ. thank you. සුබලතරක් දේවා. ඔයා නිසා තමයි මේ අවුරුද්දේ මට ඔළුව විස ගන්න පුළුවන් උනේ. හැබැයි මට හිතා ගන්න බැරි මෙච්චර ඕඩර්ස් කරක් කොහොමද ආවේ කියලා. අපේ ෂේනුත් පොඩි මැජික් එකක් කළානේ. අලුත් අවුරුද්දට අපේ අම්මා ලස්සන පිටිසැලකිල්ලක් හදනවා. ඊශ්වරි ආන්ටිලාගේ ඔයාලා ටැක්ටස් බලයක් ගත්තොත් ඒක මේ වගේ ලස්සනට තියන්න පුළුවන්. අපිට ඕනම දෙයක් සරු කරගන්න නම් හිසේ වගේම ගතේ වේදනාවන්ටත් සහනයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඕනම නරක දෙයක් හොඳ කරගන්න අපිට ඕන වෙන්නේ පුංචි සිතුවිල්ලක් විතරයි. ඔබ සැමට එවන් හොඳ සිතුවිලි පහළ වෙන ගතේ වේදනා නැති හිසේ සහනය පිරේ සරු අලුත් අවුරුද්දක් වේවා. IDEX